තුමාගේ පවුලේ සියලු දෙනාටම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණෙත් මහින්ද රාජපක්ෂ අධිපතිතුමාගේත් මගේත් අපේ සමස්ත දේශපාලන මණ්ඩලයේත් ශෝකය පළ කරනවා. ඉතින් එතුමා විශාල සේවයක් මේ ප්‍රදේශයට කරා. ඒ වගේම විශේෂයෙන්ම ගුයි ජනතාව වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක්. ඉතින් මම හිතනවා මේ පළපුරුද්දක් වගේම ප්‍රදේශය පිළිබඳව වගේම රටේ ජනතාවගේ ගැටලු පිළිබඳව අවබෝධයක් තිබිච්ච නායකයෙක්. ඉතින් තරුණ දේශපාලඥයන්ට උගේ චරිතයෙන් සෞඛ්‍ය දේශපාලන ගමනේ ආදර්ශයක් අරගෙන අරගත්ත හැකි සහ ගත යුතු දේශපාලන චරිතයක් විදිහට අපි හිතනවා. ඉතින් මම හිතන්නේ ඉදිරියේ බිහි වෙන තරුණ නායකයන්ට එවැනි මන්තුමා වගේ දේශපාලඥයන්ගෙන් බොහෝ අත්දැකීම් ගන්න පුළුවන්. ඒ වගේම දේශපාලන කරුණක් වශයෙන් දැන් පහුගිය දිනවල ඔබතුමා ගම්මතුලෙන් අවතැන් වෙච්ච ජනතාව අතරට ගියා. ඒ ජනතාව මේ වෙද්දිත් ඔවුන්ට 25000වත් හම්බුන්නේ නැහැ කියලා දැන් අද දවසේ උද්ඝෝෂණ කරා. ඇත්තටම මේක ගැන ඔබතුමාගේ මොකද අදහස? ඒක තමයි යථාර්ථය. ඉතින් ඒක ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. ඉතින් ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් ආශ්‍රය කරන ඔවුන් වර්තමානයේ ආශ්‍රය කරන පටන් ගත්ත මිනිස්සු අතර තමයි දේශපාලනේ තියෙන්නේ කියලා. ඉතින් ගමට ඇවිල්ලා ගම තුල අද වෙනකොටත් අවතන් වෙච්ච කොයිබින් අහිමි වෙච්ච වගාබිම් අහිමි වෙච්ච ගේදොර අහිමි වෙච්ච ජීවිත නැති වෙච්ච මිනිස්සුන්ට කතා බහ කළා මේ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුව උමනාවක් නැහැ. ඉතින් ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවල පොරොන්දු දුන්නත් අර ජනාධිපතිතුමාගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළිය කියන්න බොරු කියනවා නම් පාර්ලිමේන්තුව කියන්නේ කියනවනේ. ඉතින් ජනාධිපතිතුමා ඒ උපදේශය තුමා පෙර පරිදි පුරුද්දට වගේම ඒ විදිහටම හැසිරෙනවා. ඒ වගේම අද අගමැතිතුමියත් පාර්ලිමේන්තුවේ කතා කරලා තිබුණා මේ ඩයස්පෝරාෙන් පවා උන්ට උදව් උපකාර කරා කියලා. ඩයස්පෝරාවත් උදව් කරන්නේ නැද්ද? ඔවුන්ට උදව් කරන්නේ නැති. හැබැයි ගංගවතුරෙන් අවතන් වෙච්ච පිරිස්ට උදව් කරාද කියන අපි දන්නේ නැහැ. ඔවුන්ට උදව් කරන්නේ නැති. ඒ වගේම මේ දැන් මේ තත්ත්වයත් එක්ක IMF එකකින් ඩොලර් මිලියන 206ක ණය ආධාරයක් හම්බෙලා තියෙනවා. මේක රජය හරියට පාවිච්චි කරයිද කොහොමද ඔබතුමාට දැනෙන්නේ? ණය. ඒවා ඉතින් මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින් ගෙවන්න ඕනේ. ණය වලින් ආධාර දුන්නොත් ආර්ථිකයට ආදායමක් නැහැ. මේ ණය ආයෝජනය කරොත් ආර්ථිකයට ආදායමක් තියෙනවා.
හින්දා අපි ණයරන් ආයෝජනය කරපු අය. ණයරන් කන්න බොන දීපු අය නෙවෙයි. හැබැයි අපි මේ රටේ ගොවියගේ ගොවි බිම සරුසාර කරලා දීවරයාගේ ආර්ථිකය ශක්තිමත් කරලා ජනතාවට කන්න බොන්න පුළුවන් වෙන විදිහට ආර්ථිකයක් හදපු දේශපාලන බලවේගයක්. අපි ගත්ත ණය ආයෝජනය කරේ යටිතල පහසුකම් හදන්න. ඉතින් මම හිතනවා පළවෙනිම දේ ආණ්ඩුව ගණනය කරලා තියෙනවද මේ වෙච්ච පාඩුව. ආධාර ලැබෙනවා, මුදල් හම්බෙනවා, මේක ඇති. ඉතින් අපිට බය වෙන දෙයක් නැහැ කියන ආණ්ඩුව වර්තමානයේ වෙනකොට ගණනය කරලා තියෙනවද මේ ආපදාව නිසා ලංකාවට අත්වෙච්ච හානිය. ඉතින් එහෙම ගණනය නොකර කටරෙන් එහෙම කිව්වම පහු කාලිනව පස්ත වෙන්න වෙයි. බලන්න ලෝසෙන් පහුගිය කාලේ අපිට පොඩි මොහොතකට නගින්න මවුස් එකකට නැති. සර් අපි කොහොමද? सर जाएगा सर जाएगा सर जाएगा सर जाएगा सर जाएगा सर जाएगा अबे अवसर इन्ना पटक में कटा गया मैं अवसर जाएगा अवसर